මම ඩොක්ටර් චන්ද්‍රජය සූරිය අද ගෑනු ළමෙක් ආවා මේ එයාගේ කන සතෙක් කනවා වගේ මොනවා හරි සැරෙන් සැරේ දැනෙනවා කියලා හයියෙන් රිදිලා ආයෙ නැති වෙනවා. හයියෙන් රිදිලා ආයෙ නැති වෙනවා. එයාගේ හිතේම තිබුණේ කනේ සතෙක් ඇති කියලා. අපි බැලුවාම ඉයර් ඩ්‍රම් එකේ මුකුත් තිබුණේ නැහැ. කන් දෙකම හොඳට තිබුණා. හැබැයි එයාගේ කට ඇරලා බැලුවාම එයාගේ දතක් මේ උඩු ඇඳේ දතක් හොඳටම පණුව කාලා තිබුණා. ඉතින් ඒ දතෙන් තමයි එයාගේ ස්නායුවට යනකම් මේක දිරලා තිබුණා. ඒක නිසා එයාගේ ස්නායුව දිගේ කැක්කුම යනකොට තමයි යාට අර දැනෙන්නේ කනේ සතෙක් කනවා වගේ. මොකද ස්නායු ෂෙයා වෙනවා. ඒ කියන්නේ පස්වෙනි කපාල ස්නායුව තමයි කනේ හැමට හම්බෙරේ හරියට සැපියුමක් තියෙනවා මේ ස්නායු සැපියුමක්. ඒ වගේම දත් වලට තියෙන පස්වෙනි කපාල ස්නායුව. එතකොට දැන් මොලේට පොඩි නිකන් වයර් මාරු වෙලා පැටලවිලා තමයි මේ වෙලා තියෙන්නේ. මේ අපිට තේරෙන්නේ කන් කැක්කුම වගේ. නමුත් ඇත්තටම තිබුණේ දත් කැක්කුම. අපි ඉතින් එයාට ඇඩ්වයිස් කරා ගිහිල්ලා ඩෙන්ටිස් කෙනෙකුට හම්බෙලා ඒ දත රැක ගන්න පුළුවන් අවස්ථාවේ තිබුණේ ඉක්මනින්ම ඒක ස්නායු පිරවීමක් කරගන්න කියලා අපි අවවාද කරා. ඉතින් වෙච්ච අමාරුව කියන්නේ ඒ කන රිදෙන්න ගත්ත මම හිතුවේ සතෙක් ගිහිල්ලා එන්න ඒ කියන්නේ සතෙක් කනවා වගේ දැනුණු කැක්කුම. ඒ කියන්නේ ෂාප් පේන එකක් එනවා යනවද? ඔව්. ඔව්. එතකොට මේ තිස්සලා කවදාවත් මේක හැදිලා නැද්ද? එතකොට ඔයාගේ මේ කන මන් දැන් බැලුවනේ කලාඳුරු නැහැ සතෙකුත් නැහැ. සතෙකුත් කලාඳුරුත් මුකුත් නැතුව කනෙන් නැතුව දත් වලින් එනවා ඩෙන්ටල් මේ ප්‍රොබ්ලම් වලදී කැක්කුම එනවා. දැන් ඔයාගේ මේ දත් පණු කාපු දතක් තියෙනවා ඉන්න මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මේ පණු කාපු දත. පේනවනේ? දැන් මේ ළඟ දත් දෙකම හොඳයි. මේ දතත් හොඳයි මේකත් හොඳයි. මේ ලොකු කැවිටි එකක් තියෙනවා. මේකේ නර්ව්ස් වලට ගිහිල්ලා නිසා තමයි ඔයාලට දැන් මේ ලොකු කැක්කුමක් එන්නේ. මොකද නර්ව් ෂෙයා